Hi everyone, welcome back to my YouTube channel. අපි අනුරාධපුරයේ පොළොන්නරුව ගියපු ට්‍රිප් එකේ ඉතුරු වීඩියෝස් ටික තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. අනුරාධපුරයේ ඉඳන් පොළොන්නරුවට යන තිබ්බ පාර හරිම ලස්සනයි. මේ තියෙන view එක. මින්නේරියේ ඉඳන් කිරිතලේ පැත්තට යනකොට තමයි මෙන්න මේ කැලේ හම්බෙන්නේ. මේක මාරම ලස්සනයි. මං හිතන්නේ අවුරුදු 15කට විතර පස්සේ තමයි මම පොළොන්නරුවේ යන්නේ. මට ලොකු ආසාවක් තිබ්බා පොළොන්නරුවේ තියෙන ruins බලන්න. මට ගොඩාක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. මගේ ෆෝන් එකේ power bank දෙකම බැටරි low වුණා. ruins බලන්න ටිකට් එකක් ගන්නවා. මට මතක විදිහට රුපියල් 50ක් හරි රුපියල් 100ක් හරි මුදලක් තමයි අය කරගත්තේ. අපි දැන් යමු පොළොන්නරුවේ තියෙන ruins බලන්න. අපි පොළොන්නරුවේ one night එකක් හිටියා. ruins බලලා එනකොට රෑ 7 විතර වුණා. අපි පොළොන්නරුවේ බැලුවේ price එකකින් අඩු නවතින්න හොඳ තැනක්. අපිට හම්බුණා Honey Tree පොළොන්නරුව කියන හොටෙල් එක. room price එක උනේ රුපියල් 7500යි. මේ price එකට breakfast lunch dinner include වෙන්නේ නැහැ. හොටෙල් එකේ තියෙන menu card එකකින් ඔයාලට අවශ්‍ය දේවල් set කරගන්න පුළුවන්. මේ තියෙන living area එක මේක තමයි අපිට හම්බෙන room එක. room එකේ hot water AC fan facilities තිබ්බා. තව හොටල් එකේ garden space එකක් pool එකක් තියෙනවා. අපි උදේ 8ට විතර check out වුණා. ඊළඟට අපි ගියා පොළොන්නරුවේ තියෙන සෝමාවතී විහාරය වඳින්න. මේ තියෙන ගිරිතලේ වැව ළඟ අලුතෙන් හදලා තියෙන පන්සල.
ඊළඟට අපි ගියා සීගිරි ජංගල් හොටෙල් එකට. ඒකේ ෆුල් වීඩියෝ එකත් මම අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති අයට ඒක බලන්න පුළුවන්. දිගටම ඩෑඩි ඔෆ් හෂ් එකතු වෙලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.